ආයිබෝන් සුබ දවසක් වේවා YouTube channel එක වීඩියෝ බලන වල සිල් දෙනා. ඉතින් ඔයාලට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ channel එකෙන් පළවෙනිම කරන වීඩියෝ එක මේක. මොකද කලින් වීඩියෝ කරලා තිබුණාට voice කරලා කරන පළවෙනි වීඩියෝ එක. එතකොට මේකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කට්ටිය දන්නවා ලක්ෂ 10ක් වගේ යනවා සාමාන්‍ය ග්‍රීන් හවුස් එකක් කරනවා නම්. ඉතින් ඒ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ ග්‍රීන් හවුස් එක කරලා තියෙන තනිකරම ලීයෙන්. එතකොට මේ පාවිච්චි කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් දීරන් නැති කිතුල් ලී. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේ ග්‍රීන් හවුස් එක සාමාන්‍යයෙන් අපි කරලා තියෙන්නේ බදුල්ල ප්‍රදේශයේ. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පැහැදිලිව මේක අපි දැන් මේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කියනවනේ ග්‍රීන් හවුස් එකක් කරනවා නම් ඒ කියන්නේ පොළොව හදන්න ඕන කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ JCB එකක් හරිය නැත්නම් එක්ස්කවේටර් එකක් දාලා පොළොව කපන්න ඕනේ. හැබැයි මම මෙතන ප්ලෑන් කරලා තියෙන්නේ මේ පොළොවේ තියෙන ලෙවල් එකටමයි. එතකොට ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ග්‍රීන් හවුස් හදලා තියෙන අපි හැඩයට. මම පොඩ්ඩක් උඩට ගිහින් පෙන්නන්නම්. මේක අපි වර්ගඩි 1000කට ආසන්න ප්‍රමාණයකින් කරන ග්‍රීන් හවුස් එකක්. එතකොට මේ වගේ ග්‍රීන් හවුස් එකක් ඕගොල්ලෝ හදා ගන්න ඕන නම් තාමත් මේක හදන් යනක මන් තියෙන්නේ. එතකොට ඉස්සරහට අපි වීඩියෝස් දාන්න කොහොමද මේක හදාගත්තේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේක සම්පූර්ණ ලී වලින් තමයි කරලා තියෙන්නේ. එතකොට තමන්ට වගාවක් කරන්න පටන් ගන්න ආසාවක් තියෙනවා නම් තමන්ට මේකට ලොකු මුදලක් නැත්තම් අපිට ඒ මුදල අපිට හොයාගන්න ක්‍රමවේදයක් ඇත්තරම නැත්තම් අපිට තියෙන පහසුකම් වලින් අපිට මේ වැඩේ කරන් යන්න පුළුවන්. මොකද අපේ අංක එකම තමයි අපිට තියෙන දේවල් එක්ක තමයි අපි වැඩේ පටන් ගන්න. මම හිතන දේ. එතකොට අපි පටන් ගත්තේ අපිට තියෙන දේවල් එක්ක. අපිට හොයාගන්න පුළුවන් වුණා මෙන්න මේවා කිතුල් ගස් ඕන තරම් කිතුල් ගස් තියෙනවා. මේ පැත්ත බලා ගන්න පුළුවන් ඔයාලට. මේ තනික සාමාන්‍ය කැලයක් තියෙන. එතකොට කොහොම හරි ඒවා පාවිච්චි කරලා අපි පටන් ගත්ත මෙන්න මේ වගේ ග්‍රීන් හවුස් එක නිර්මාණය කරන්න. එතකොට මේකට අපි සාමාන්‍යයෙන් දැන්ට ඇස්ටිමේට්ුවක් කරන් තිනවා. සාමාන්‍යයෙන් මේකේ අපේ දල වේදම හැටියට අපි ඇස්ටිමේට් කරලා තින්නේ රුපියල් ලක්ෂයකටත් අඩු මුදලක්. එතකොට මේ කෘමි ආවරණ දැල මේ නෙට් එක මේ ගෝල් බලන්න පුළුවන් නෙට් එකක් ගහලා තියෙන්නේ. ඉතින් එහා පැත්තෙන් තියෙන තේවත්තක්. ඉතින් මේ අපි මේක කඳුකර ප්‍රදේශයක තමයි ගහලා තියෙන්නේ. එතකොට ඔයාලා බලන්න පුළුවන් මේක පැහැදිලිවම මේක තියෙන්නේ බෑවුම් සහිත ඉඩමක්. හරිද? එතකොට අපි මේ බෑවුම් සහිත ඉඩමෙන් තමයි මේ ප්‍රයෝජනය අරගෙන තියෙන්නේ. එතකොට අපි මේකට මෙන්න මේ විදිහට පාති දා ගන්නවා. ඒ කියන්නේ අපිට පැකට් එක දැන් අපි සාමාන්‍යයෙන් මේක ස්කවේටර් එකක් දාලා මේක හදන්න ගියා නම් පොළව සාමාන්‍යයෙන් අපිට මෙතෙන්ට ලක්ෂයක් විතර වේදමක් යනවා. එතකොට අපි මේක කරලා තියෙන්නේ එකක් සම්පූර්ණම ලී පාවිච්චි කරලා. මේ අපි මේකට මේ කණු වෙනුවට අපි මේ භාවිතා කරලා තියෙන කිතුල් ලී. එතකොට කිතුල් ලී භාවිතා කරන එකේ වාසිය තමයි මේ කිතුල් කියන ශාකයේ මේ ලී අපි මැෂින් එකකින් ඉරලා අරගෙන තියෙන්නේ. එතකොට මේක ටිකක් අමාරුයි. මොකද මේකට අපි සෑහෙන මහන්සියක් කරලා තියෙනවා. හැබැයි අපිට මේකට ලොකු මුදලක් ගිහිල්ලා නැහැ. දැන් මේ ග්‍රීන් හවුස් එකක් කරනවා නම් සම ලක්ෂ 10ක් වගේ ආසන්න මුදලක් යනවනේ. එතකොට අපිට මේකට දැනට ගිහින් තින්නේ සම්පූර්ණ ඇස්ටිමේට් රුපියල් ලක්ෂයකට අඩු මුදලක්. එතකොට ඔයගොල්ලෝ හිතන්නේ මේ මම කතා කරන්නේ අපි මේක ඇත්තටම වගා කරන්න බලාපොරොත්තු වෙන නයි මිරිසින්. එතකොට අපි මෙතන පස් මාධ්‍ය සකසගෙන තියෙන උතුම් බලා ගන්න පුළුවන්. මේ පස් මාධ්‍ය සකසගත්ත විදිහ මම ඕල්ඩ් වීඩියෝ එකක් ගෙන තියෙන මේ පස් මාධ්‍ය සකසගෙන මේ දැන් අපි මේ දවස් 14කට නෙවෙයි දවස් 20ක් විතර ආසන්න මෙතන පස් මාධ්‍ය සකසගෙන ඊට පස්සේ මේක ජීවාණුහරණය වෙන්න තමයි මේ වහලා තියෙන්නේ. ඒතකොට මෙතන පස් ප්‍රමාණයක් තියෙනවා. එහා පැත්තේ තව වලට බලන් ප්ලේස් උඩ පස් ප්‍රමාණයක් තියෙනවා මේ පැත්තේ. එතකොට මෙතන තියෙනවා කරදායි හදාගත්තේ අපි මේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් කරදායි හදාගත්තේ ඉතින් මේ විදිහට අපි හැමදේම අඩුම වේදමින් තමයි හදාගෙන තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේවා දැන් කඩෙන් ගන්නවා නම් ඕල් ලොකු මුදලක් යනවා. කරදාහිය කඩෙන් ගන්නවා ලොකු මුදලක් යනවා. හැබැයි ඔයගොල්ලන්ට ඕන තරම් වීමෝල් තියෙන වීමෝල් වලට ගෙනලා 10ට එකක් අරන් ඇවිල්ලා පුච්ච ගන්න පුළුවන්. ඉතින් අපි මේකට භාවිතා කරලා තිනවා උඩට මෙන්න මේ වගේ උණ ලොකු උණ ගස් වලින් කරගත්ත රීප්පයක් මේ උඩට. එතකොට යටටත් අපි මේ වගේ යටටත් මේ විදිහට රීප්පයක් භාවිතා කරලා තියෙනවා. මෙන්න මේ රීප්ප දෙක එකතු කරලා තමයි මෙන්න මේ නෙට් එක අපි සවි කරගෙන දෙන්නේ. ඉතින් හරි සරලයි.
විදිහට අපි කිතුල්ලි භාවිතා කරලා තිනවා 90ක් විතර කිතුල්ලි තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒට අතර මන්ද අපි පොඩි පොඩි ලී කිහිපයකුත් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට දැන් අපි මේක සැකල් නිර්මාණ කරගෙන ඉවරයි. ඒකවල අපි දැන් තියෙන්නේ මෙන්න මේ කෘමි ආවරණ නෙට් එක අපි ගහගෙන තියෙනවා. මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙහෙම මම ගහගෙන තියෙන දිගටම තව පොඩි කෑල්ලක් තියෙනවා අපි මේක ඉවර කරන්න මෙන්න මේ පැත්තේ. එතකොට ඊට පස්සේ අපි උඩට ෂේඩ් නෙට් එක ගහනවා. මේක උඩ අපි ෂේඩ් නෙට් එක ගහනවා. එතකොට කෙනෙකුට එන්න පුළුවන් ප්‍රශ්නයක් මේකේ ටෙම්පරේචර් එක එහෙම කොහොම වෙයිද දන්නේ නැහැ. මේකේ උෂ්ණත්වය ලොකු උෂ්ණත්වයක් එයිද? ඉතින් අපි ඒක ගැන පොඩ්ඩක් හිතලා බැලුවා. සාමාන්‍යයෙන් අපි ඉන්නේ කඳුකර මධ්‍යම කඳුකර ප්‍රදේශයක තමයි මේ ඉන්නේ. සාමාන්‍යයෙන් දැන් මේ වෙලාවේ බැලුවත් අඳුරු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙහෙට වැස්ස කියන එක සාමාන්‍යයෙන් හොඳට තියෙනවා. එතකොට අපිට ටෙම්පරේචර් එක, ඒ කියන්නේ උෂ්ණත්වය ගැන ලොකු බයවීමක් වෙන්න දෙයක් නැහැ. එතකොට මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි සාමාන්‍යයෙන් තමන්ට තියෙන පහසුකම් එක්ක තමන්ට මේ වගේ දෙයක් කරන්න ආසාවක් තියෙනවා නම් තමන්ට පහසුවෙන් පටන් ගන්න පුළුවන් වටපිටාවේ තියෙන දේවල් එකතු කරගෙන පටන් ගන්න පුළුවන් හොඳ ආයෝජන සැලසුම්. ඉතින් බලන්න මම මේ කරපේ වගේ මේ කොටන් තියෙනවා. නේද? ගැටලුවක් නැහැ. මම මේක කරන්නේ පාත්ති දාලා. එතකොට පාත්ති දාලා මම පැකට් එක තියාගන්න විතරයි මම පාත්ති හදාගන්නේ. දැන් ඔයාලට මෙතන සාමාන්‍ය දල සටහනක් පේනවා ඇති. මෙන්න මේ හරිය. මම මේ පාත්තියක් වගේ හදලා තියෙනවා. එතකොට මේ පාත්තිය අපි හදලා මේකේ නෙවෙයි අපි ඇත්තටම පැලේ හිටවන්නේ. දැන් මේ මෙතන ඔයාලට බලන්න පුළුවන් පාත්තියක් වගේ හදලා තියෙනවා. එතකොට මම මේ පොළවේ හැඩයට තමයි වාගාව කරන්නේ. අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට අපි කරලා තියෙන්නේ පොළවේ හැඩෙන් අපි ප්‍රයෝජන අරගෙන තියෙන්නේ. පැහැදිලිවම ඔයාලට පේනවා ඇති. ඒ හැඩ් පොළවේ හැඩයට අපි පැකට් එක තියාගන්න අපි යම් කිසි ප්‍රමාණයක් ලෙවල් කරගන්නවා. පැකට් එකේ ප්‍රමාණය විතර කඩි දෙකක් විතර ලෙවල් කරගෙන ඒ ලෙවල් කරගත්තේ උඩ අපිට පැකට් එක තියාගෙන යන්න පුළුවන් නේ. හරිද? මම මේ කියන්නේ ලොකු ග්‍රීන් හවුස් එකක් ගන්න ලක්ෂ 10ක් 15ක් නැති සාමාන්‍යයෙන් මේක කරන්න ආසාවක් තියෙන කෙනෙකුට මූලිකව මෙන්න මේ වගේ වැඩක් කරගන්න පොඩි දල අදහසක් තමයි මෙන්න මේ ග්‍රීන් හවුස් එකකින් අපි දෙන්නේ. ඉතින් ওই විදිහට තමයි දැන්ට අපි වැඩ ටික කරන් යන්නේ. බිම හිටවලා තියෙන අපි සාමාන්‍යයෙන් මේ කණු දෙකක් අතර පරතරේ දාලා තිනවා. ඒ කියන්නේ මේ කණුවයි මේ කණුවයි අතර වගේ පරතරේ අපි අඩි 10ක් වගේ ප්‍රමාණයකින් දාලා තියෙනවා. එතකොට අපිට ඒකේ අපි වටේ ෆ්‍රේම් එක විදිහට ගහගෙන තියෙන්නේ කෘමි නාශක net එක. ඒ කියන්නේ ගහ ගන්න පුළුවන්. දැන් අපි මේ ගෙනලා තින්නේ වර්ගඩි 1000කට ආසන්න මෙතන තියෙනවා. මම හරියටම මට කියන්න බෑ 1000කට ආසන්න තියෙනවා. දල වශයෙන් බලනකොට ඒතර අපි මේකට ගිහින් තියෙන කිලෝ 13ක් විතර. ඒ කියන්නේ රුපියල් අපි රුපියල් 1000 ගානේ තිබුවත් රුපියල් 13000ක් නේ. සම රුපියල් 10000කට ආසන්න මුදල තමයි ගෙදෙන්නේ. ඒතර අපි මේ උඩ net එක අපි මේ උඩ මේකේ ගහන net එක අපි ගෙනලා තියෙන ෂෙඩ් net එක. ඒතර මේ net එකටත් අපිට ගියා මීටර 3 මීටර 100ක් දිගේක මීටර 3ක් පළල මීටර 100ක් දිගේක අපිට ගිහින් තියෙනවා. ඒකෙත් අපිට ගිහින් තියෙන රුපියල් 14000 ගණක්. ඉතින් ගැටලුවක් නැහැ. රුපියල් 30000ක් යද්දි අපි ග්‍රීන් හවුස් එක නිර්මාණය කරලා ඉවරයි. ඔය විදිහට පොඩි දේවල් වලින් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අපි මේක කරලා තින්නේ මේ බිම තියෙන ඇංගල් එකකට තියෙන පොළොවක් අරගෙන ඒ ඇංගල් එකෙන් ප්‍රයෝජන ගන්න තමයි මේ ප්ලෑන් කරන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මේකේ 9 ලිස්ට් එක දාගෙන අපි කොහොමද මේක කරන්නේ. එතකොට අපි මේක වෙන්චුරි ලයින් එක අපි කොහොමද ගහගන්නේ. දැන් මේකට වතුර එතකොට පොහොර මේ හැමදේම සප්ලයි කරන මේ ලයින් එකක් ගහන්න ඕනේ. ඒ ලයින් එක මම ගහන විදිහ දැන්ට ප්ලෑන් කරලා තියෙන්නේ. ඒතකොට ඒ ටික අපි ඉස්සරහට වීඩියෝස් ටිකක් අරන් එන්න. ඉතින් දැන්ට අපි මම මේක ගෙනාවේ ඔයගොල්ලොන්ට අප්ඩේට් එකක් ගන්න අදහසක් ගන්න ලක්ෂ 10ක් 15ක් වියදම් කරගන්න නැති කෙනෙකුට පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට පහසුවෙන්ම පොඩි සාමාන්‍ය රුපියල් ලක්ෂයකට විතර ලක්ෂ 10ක් වගේ ආයෝජනය කරලා කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි එහෙම නැති කෙනෙකුට මේ වගේ දෙයක් කරගෙන උනත් තමන්ගේ තියෙන නොලෙජ් එක පාවිච්චි කරලා හොඳ හරිතාගාරයක් එහෙම නැත්නම් ග්‍රීන් හවුස් එක නිර්මාණය කරගන්න පුළුවන්. හරි එහෙනම් අදට ගිහින් එන්නම්. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පාලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ කියන විදිහට මේකේ අපිට 9 මිනිස් වගා කරගන්න පුළුවන් වේද? හරි අපි බලමු ඉස්සරහට
ප්‍රැක්ටිකල් අපි කරලා පෙන්නන්නම් මේක කොහොමද මිනිස්සු කරලා ඔයගොල්ලන්ට සාර්ථක අස්සනක් ගන්න කියලා. ඉතින් ඒක ස්ටෙප් බයි ස්ටෙප් අපි මෙන්න මේ ඇග්‍රි හෝම් කියන YouTube channel එකේ ඔයගොල්ලන්ට විස්තර ටික දානවා. ඉතින් ඒකට දාන වීඩියෝස් ටික බලන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්න, follow කරන්න. අපේ FB එක, එතකොට Instagram එක, TikTok එක follow කරන්න, share කරන්න, like කරන්න කියන දේ මතක බලාපොරොත්තු තමයි. මේ වීඩියෝ එක බලලා අපි වගේම තවත් කෙනෙක් මේ විදිහට හරි තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න එක තමයි මගේ අදහස. ඒ කියන්නේ මගේ අරමුණ මේ වීඩියෝ එක කරන එක අරමුණ ඒක තමයි. එතකොට තමන්ටම කියලා මේ සම්බන්ධයෙන් අදහසක් නැතුව හිටපු කෙනෙකුට අදහසක් ගන්න එක තමයි. ඒ කියන්නේ මෙහෙමත් මේ දේවල් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකේ අදහස, ඒ වීඩියෝ එකේ අරමුණ තමයි මම ඕගොල්ලෝ පැහැදිලි කරේ. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්. ජය වේවා හැමෝටම.